හරි. අපි දැන් කතා කරන්න යන්නේ ශාකවල ප්‍රශස්ත වර්ධනයට අදාළ පෝෂක අවශ්‍යතා පිළිබඳව. අපි ගත්තොත් මෙන්න අපිට කතා කරන්න තියෙනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයි අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍යයි. නැත්නම් අපි කියන උපකාරක මූලද්‍රව්‍ය කියලා. අපේ සිලබස් එකේ ඇතුලේ මේ අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය නැත්නම් උපකාරක මූලද්‍රව්‍ය ගැන ඉගෙන ගන්න නැහැ. අපිට ඉගෙන ගන්න තියෙන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගැන විතරයි. අපි ගත්තොත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා. අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ හරියටම ශාකයක ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට. අපි ශාකයක් ගත්තොත් මේ ශාකයක තියෙන ජීවන චක්‍රය කියන්නේ බීජය තියෙනවා. මේ සරල කතාවක් ගන්න බීජ පැලය තියෙනවා. අපි ගත්තොත් ඒ විදිහට මේ බීජ පැලය වෙලා මේ ඊට පස්සේ මේ එතන තියෙන මේ බීජ පැලය කිලින් පැලය විශාල ශාකයක් බවට පත්වීමේ ජීවන චක්‍රය ගත්තොත් ඒ කියන්නේ ශාකයක තියෙන ලයිෆ් සර්කල් එක ජීවන චක්‍රය ගත්තොත් එහෙම ශාකයක මෙන්න මේ ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට හරිද සම්පූර්ණ කර ගැනීමටත් ඒ වගේම තමයි මොකද්ද තවත් પરම්පරාවක් නිපදවීමටත් ඒ කියන්නේ ශාකික ජීවන චක්‍රය සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ ඒකෙන් මොකද්ද තවත් પરම්පරාවක් නිපදවීමටත් හරිද නිපදවීමටත් මොකක් කරන එකද නිපදවීමටත් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය වලට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය වලට තමයි අපි සරලව කියන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් අහන්න පුළුවන් දැනක්. ඒ කියන්නේ අපි ගත්තොත් ස්ට්‍රක්චර්ඩ් එසේ එක වගේ මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා අහන්න බෑ. මේක සරලයි. මොකද්ද? මේ තියෙනවා ශාකික ජීවන චක්‍රයක්. මේ ශාකයක තියෙන ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට. ඒ වගේම මොකද්ද? නව પરම්පරාවක් නිපදවීමට තවත් પરම්පරාවක් නිපදවීමට අවශ්‍ය වන මූලද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. සරල කාරණා ටික තමයි තියෙන්නේ. එතකොට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ සරල මතක තියාගන්න මොකද්ද? ශාකයක ජීවන චක්‍රය මොකද්ද? සම්පූර්ණ කර ගැනීමටත් තවත් પરම්පරාවක් බිහි කිරීමටත් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. හරි. අපි කිව්වා සාමාන්‍යයෙන් අපිට ඉගෙන ගන්න තියෙන ඇත්තටම තියෙනවා මේ ලෝකෙ ගත්තොත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නැත්නම් අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය නැත්නම් උපකාරක නොවන මූලද්‍රව්‍ය කියලා. අපිට සිලබස් එක ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන එක විතරයි. අපි ගත්තොත් එහෙම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා මම ආයෙ මතක් කරනවා. මොකද්ද? ශාකයක ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමටත් ඒ වගේ මොකද්ද? තවත් પરම්පරාවක් නිපදවීමටත් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. හරි. අපි ගත්තොත් එහෙම ශාකයකට මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ඒ කියන්නේ ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමටත් තවත් પરම්පරාවක් බිහි කිරීමටත් අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කොච්චරක් තියෙනවද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය තියෙනවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ශාකයකට අත්‍යවශ්‍ය කරන මූලද්‍රව්‍ය 17ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි ගත්තොත් ඔයගොල්ලෝ මතක ඇති අපි දෙවෙනි පාඩම ඉගෙන ගන්නවා පෘථිවි කබලෙන් අපිට හම්බ වෙනවා කියලා මූලද්‍රව්‍ය 92ක්. ඒ 92 අතරේ අපිට මේක ඉගෙන ගන්න තියෙනවා. අපි ඒක වෙනම කතා කරන්නේ. ඒක කියන්නේ මෙතන ලොකුවට නෑ අපි එතන මික්ස් එකක් විදිහට ඉගෙන ගන්න. අපහු මෙතනින් තමයි අපි ඒක ඉගෙන ගන්නෙ. අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙන ඒ 17ක් අපිට ඉගෙන ගන්න තියෙනවානේ. මේ 17 අපිට පාඩම් කරන්න තියෙනවා. හරිද? අපි ගත්තොත් එහෙම මෙන්න මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 ශාකයකට විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන විදිහටත් නැත්නම් ශාකයකට අනිත් එක මොකද්ද? ශාකයකට ඉතා සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන විදිහටත් මේ අපි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 අපි කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ සමහර ඒවා ශාකයකට ඕන වෙනවා විශාල ප්‍රමාණ වලින්. සමහර ඒවා ශාකයකට ඕන වෙනවා ඉතා සුළු ප්‍රමාණ වලින්. එතකොට අපි කියනවා ශාකයකට විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය වලට අපි කියනවා මොනවා කියලාද? අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. අපි වට කියනවා සරලව අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. අර ශාකයකට ඉතා සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය වලට කියනවා අපි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. මේ 17 තමයි මේ දෙකට බෙදෙන්නේ. හරිද? ඒතකොට අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද? ශාක වලට විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලට. එතකොට විශාල ප්‍රමාණ වලින් මම මෙහෙම දාලා උඩට කතරයක් දාන්නම්. එතකොට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද? අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ ශාකයකට ඉතා සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය වලට නිකන් මතක තියාගන්න ලේසි නම් මෙහෙම පල්ලෙහාට එකක් දාන්න. හරිද? ඒතර අපි ගත්තොත් එහෙම ඔය ටික තමයි තියෙන්නේ. ඒතර අපිට මේ කතා කරන්න තියෙන මෙන්න මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 මේ විතර දෙකට බෙදෙනවා. ඒක මතක තියාගන්න එක ලේසි. අපි ගත්තොත් අධිමාත්‍ර මූලද්‍රව්‍ය විදිහට තියෙන්නේ OCHN. දැන් උදැනදී මාරු වෙනවා. හරිද? දැන් මේක මම මේ කියන්නේ පාඩම් කරන පුළුවන් ලේසි ක්‍රමයක්. නැත්නම් ඕක තියෙනවා ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්. දැන් ඕක
නිකම් අපි OCHN PSK CA මැග්නීසියම් කියලා අපිට කියන්න පුළුවන් කැල්සියම් මැග්නීසියම් කියලා. හරිද? ඊට වඩා ලේසි ක්‍රමයක් තමයි කියන්න යන්නේ. හැබැයි අතන තියෙන පිළිවෙල මාරු වෙනවා. හරිද? ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ. අපිට ඒක මතක තියෙනවා නිකන් හොත් ස්ට්‍රක්චර්ඩ් එසේ එකට නැත්තම් ABCD ප්‍රශ්නයකට MCQ වල මොනවද ශාකයක අධිමාත්‍ර මොනොටොපි කියලා ඇහුවොත් මේකම මතක තියාගත්ත හැකි. ඒ තමයි මොනවද OCHN. ඔන්න ওই ටික සාමාන්‍යයෙන් මතක තියාගන්නවා. OCHN. අනිත් එක තමයි CAPKS මැග්නීසියම් කියලා තමයි මතක තියාගන්නේ. කොහොමද මතක තියාගන්නේ? CAPKS මැග්නීසියම්. ඒක ලේසි. හරිද? කොහමද? දැන් CAP කියනකොට කැල්සියම්, කියනකොට P අකුර phosphorus. CAPKS මැග්නීසියම්. එද බලන්න අධිමාත්‍ර මොනොටොපි තියෙනවා ශාකයක 7යි 8යි 9ක් තියෙනවා. හරිද? බලන්න එතකොට OCHN CAPKS මැග්නීසියම්. ඔන්න ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන අධිමාත්‍ර මූලද්‍රව්‍ය ටික වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ගත්ත එක නම් මතක තියාගන්න මෙන්න මේක අපි ගන්නේ CAPKS මැග්නීසියම් කියලා. ඒතර OCHN CAPKS. ඒතර CAP කියනකොට CA P අකුර වෙනම ලියනවා CAPKS මැග්නීසියම්. ඔය විදිහට තමයි අපි අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගන්නෙ. ඒතර අපිට සිලබස් එකේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය ඉගෙන ගන්න තියෙනවා කීයක්ද? අධිමාත්‍ර මූලද්‍රව්‍ය ඉගෙන ගන්න තියෙනවා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒක මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේක අපි නිකන් මතක තියාගන්නේ කතාවකින්. හරිද? නිකන් මේක මතක තියාගන්නේ කතාවකින්. මේක මෙහෙමයි. මෙහෙමයි මතක තියාගන්නේ. ඔය සමහර අපි ගමු වෙන රටක් කියලා ගමුකෝ. හරිද? වෙන රටක දැන් අපි ගත්තොත් වෙන රටක ඔය කැන්ටින් එක අපේ ලංකාවේ කැන්ටින් වලට සාපේක්ෂව පොඩ්ඩක් හොඳයි. පොඩ්ඩක් නෙවෙයි හොඳයි. බුෆේ එකෙන් කෑම අරගෙන වෙන ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම අතල්ලක් එතන තියෙන. ඒතර මෙතනදී අපි ගන්නවා අපි දැන් හිතනවා අපි තේ එකක් ගත්තා කියලා. තේ නෙවෙයි දෙන්නේ ජූස් වගේ දේවල් දෙන්නේ. අපි ගමු තේ එකක් ගත්තා කියලා. එයා ඒ බොන තේ කෝප්පේ එයා විසින්ම හොදන්න ඕනේ. සෙල්ෆ් සර්විස් වගේ එයා විසින්ම හොදන්න ඕනේ එකක් තමයි මෙතනදී අපි යන්නේ. එතකොට එතන ඉන්නවා මොනිකා කියලා ගෑල් ළමෙක්. හරිද? එතන මොනිකා කියන ගෑල් ළමයට කලින් පැය එකක් තිබිලා ඒක මොකක් හරි එකට එයා චීට් කළා. මම මේක මාට් වෙලා මෙහෙම සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ මොනිකා ඒ ඉස්කෝලේ ගිහිල්ලා ඒ ජූස් එක බීලා කෝප්පේ හොදනකොට මෙහෙම සීන් එකක් වෙනවා. එයාට මතක් වෙනවා අර කොල්ලගෙන. ඊට පස්සේ ඒ සාමාන්‍ය දැන් ලංකාවේ එහෙම කැන්ටින් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් කැන්ටින් එක බල්ලෙක් ඉන්නවා. හරිද? අනිවාර්යෙන් බල්ලෙක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ හුද්දට හැදිච්ච ගෙදර ඉන්න බල්ලෙක්ට වඩා හොයලා අනිවාර්යෙන් බල්ලෙක් ඉන්නවා. හරිද? ඒ රටේ නන්නේ මෙතන කතාවට තමයි අපි ගන්න බල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් අර කොල්ලා ගැන මතක් කර කර එයා කෝපේ හොදනකොට එයාට අර කොල්ලා ගැන මතක් වෙලා ළඟ ඉන්නවා බල්ලෙක්. හරිද? බල්ලෙක් ඉන්නවා. ළඟම තියෙනවා යකඩ පොල්ල. මොකද කරන්නේ? කොල්ලා ගැන මතක් වුණාම පස්සේ තරහට අර බල්ලට යකඩ පොල්ලෙන් ගහනවා. ඔන්න ඔය වගේ සීන් එකක් තමයි අපි මෙතනදී අර අංශුමාත්‍ර මොනොටොපි කතා කරද්දී අපි මතක තියාගන්න යන කතාවෙන් හදන්නේ. හරිද? එතකොට අංශුමාත්‍ර මොනොටොපි තියෙනවා. එතකොට මෙතන 9 ඉන අතරේ ටික ඉතුරු ටික තියෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම මේ තමයි අපි හදන්නේ. එතකොට සිංක් එකට හරිද කෝප්ප දාගෙන මොනිකා. හරිද? මේ තියෙන්නේ කොප. සිංක් එකට කෝප්ප දාගෙන මොනිකා. අපි කා කිව්වට කේ අපි එක පොටෑසියම් එකක් එහෙම මොකුත් දාන්නේ නැහැ. අපි මොනි කැලින් ඉවර කරනවා. සිංක් එකට කෝප්ප දාගෙන මොනිකා. හරිද? කොල්ලාගෙන ඉතින් අපි ගහන්නේ මොකද්ද? 100. හරිද? කොල්ලාගෙන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් ගහනවා. නැත්නම් යකඩෙන් බල්ලට ගහනවා හරි බල්ලට යකඩෙන් ගහනවා හරි කියලා මේකක් හදාගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය තමයි මතක තියාගන්නේ. සිංක් එකට කෝප්ප දාගෙන මොනිකා කොල්ලාගෙන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් ගහනවා. එතකොට මොකද්ද මේ කතාව? සිංක් එකට හරිද? හොඳ මතක තියාගන්නේ. ඒක මෙතන තියෙනවා මොකද්ද? සිංක් එකට. හරිද? සිංක් එකට කෝප්ප දාගෙන. හරිද? මේක සිංක් එකෙන් කෝප්ප දාගෙන මේ ටිකම යන මොකද්ද? මොනිකා කොල්ලාගෙන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් මොකද කරන්නේ? ගහනවා. බල්ලට යකඩෙන් ගහනවා. ඔන්න ඔය වගේ එකක් තමයි මෙන්න අපිට කතා කරන්න තියෙන්නේ. හරි. දැන් අපි ලේසි. ඇත්තටම මේ ටික මතක තියාගන්න එක ලේසි. දැන් මොකද අපි කිව්වේ? දැන් අපි කතා කරන්නේ මොකද්ද? ශාකවල ප්‍රශස්ත වර්ධනයට අදාළ පෝෂණ අවශ්‍යතාව ගැන අපි දෙන්නේ කතා කරනවා. මොකක්ද අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් කියන්නේ කියලා. අපි දන්නවා දැන්ටමත් මොකක්ද අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ. ශාකයක තියෙන ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට තවත් පරම්පරාවක් බිහි කිරීමටත් අවශ්‍ය කරන මූලද්‍රව්‍යයට තමයි අපි කියන්නේ මොනවා කියලාද? මෙන්න මේ විදිහට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. ඉතින් ඕක අහන්න පුළුවන්. ස්ට්‍රක්චර්ස් එකකදී අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය යන මොකද්ද කියලා අහුවම. හරිද? අපි ගත්තොත් ශාකයකට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගන්න 17යි. මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 අපි බෙදනවා දෙකට කොහොමද?
කොහොමද බෙදන්නේ? අත්‍යවශ්‍ය ශාකයකට විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා බෙදනවා. ඒක එකක්. ඒකට අපි ඒක ගන්නවා මොනවද? අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. අනිත් එක මොකද්ද? ශාකයකට ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලට අපි කියනවා මොනවා කියලාද? අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. හරිද? අපි එතකොට ගත්තොත් අධිමාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා කීයක්ද? 9ක් තියෙනවා මොනවද? OCHN මතක තියාගන්න ඉතින් කැප් කේස් කියලා කිව්වා. ඊට පස්සේ ඉතුරු 8 අපි ගන්නවා මොකෙන්ද? මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලින් මොනවද? සිංක් එකට කෝප්ප දාගෙන මොනිකා කොල්ලගෙන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් ගහනවා නැත්නම් එහෙම මොකක් හරි ඒ දෙක මාරුනට ප්‍රශ්නයක් නැහැ. යකඩෙන් බල්ලට ගහනවා හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය විදිහට අපි මෙතනදී කතා කරලා ඉවර වෙනවා. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ මොනවද? ඒකේ 17ක් තියෙනවා. ඒ දෙක බෙදනවා කොටස් දෙකකට. අධිමාත්‍ර මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. ඒ දෙකේ මොනවද අයිති වෙන්නේ කියලා අපි මෙන්න මේ විදිහට කතා කරලා ඉවර කරනවා. මෙන්න මේ කෑල්ලේදී. සහ අපිට ඊළඟට තමයි ලොකුම වැඩේ තියෙන්නේ. අපිට මෙතන ඊළඟට කතා කරන්න තියෙනවා මොනවද මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලින් වෙන කෘත්‍ය සහ ඒ වාගේ තියෙන උන්නතා ලක්ෂණ. ඔන්න ඕක තමයි මෙතනදී අපිට කරන්න තියෙන වැඩේ සහ පාඩම් කරන්න තියෙන වැඩේ. මේක මාර ලේසි. පොඩි ටිප්ස් ටිකක් තියෙනවා මේක මතක තියාගන්න. ඒ ටිප්ස් ටිකෙන් ගියහැකි. එතන මේකේ දරුණුකම මොනවද කියලා අහුවොත් එහෙම මේකේ ස්ට්‍රක්චර්ඩ් සේ වලට අහන්න පුළුවන් සුපිරි තැන. සහ MCQ වල ABC ප්‍රශ්න වේවා නැත්නම් අනිත් ඉතුරු ප්‍රශ්න වේවා මේකෙන් අහන්න පුළුවන් මාර තැනක්. ඒතකොට අපිට ඔක්කොම කතා කරන්න තියෙනවා. ඇත්තට මේක ලේසි. හරිද? මේ කැල්ල ලේසි සහ අනිත් කැල්ල ඊට වඩා ලේසි. මම මේ කියලා දෙන ටිප්ස් ටිකත් එක්ක. හරි අපි ඊළඟ කැල්ලෙන් බලමු අපිට මොනවද මේ කතා කරන්න තියෙන කෘත්‍ය සහ ඒ වාගේ උන්නතා ලක්ෂණ කියලා.